මේක අපේ ආච්චිලාගේ ගෙදර වුණ සිද්ධියක්. ප්‍රදේශය නුවර. දවසක් පාන්දර දොරට තට්ටු කරනවලු. කවුද දෙන්නෙක් ඇවිල්ලා. අනේ අපිට උදව් කරන්න කියලා. දොර ඇරලා බලපුවම අඳුනන්නේ නැති දෙන්නෙක්. ගැහැණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ඉන්නවලු දොරකඩ. පැදුරක ඔතලා මොකද්ද අතේ උස්සගෙන ඉන්නවලු. පස්සේ යාලා කිව්වලු අපේ දුවට අමාරුයි හොඳට මුණ හැදිලා වේවුලනවා කියලා. අපි උඩහ ගම්පොළ ඉඳන් එන්නේ කියලා. ගෙට ගත්තම පැදුරෙන් ඔතලා තිබුණ එක බිම තිබ්බලු. බැලින්නම් ඒකේ ඔතලා අරන් ඇවිල්ලා තියෙන්නේ දරුවා. ගෙදර අය බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා. බැලින්නම් දරුවා මැරිලා ඇඟ සීතල වෙලා ගල් ගිහිලාලු. නළලේ තඩි පිරීලා ගොල ගිහිලාලු. ඉන්න බෑනේ තඩින්ට ලේ නැති ඇඟක. ඒ දෙන්න හොඳටම අසරණ වෙලා දොස්තරට ගෙනියන්න ඇවිත් තිබුණේ 73ක් විතර පයින්. ඒ එන අතරමඟදී තමයි මේ දරුවා මැරිලා තියෙන්නේ. ආච්චි ගියාලු එයාලට තේ හදන්න. බැලින්නම් පොඩි කෙල්ල ඉන්නවාලු දරලි පායිනේ කුඩි වෙලා. ආච්චි දැක්කේ නැති විදිහට අපහු වෙන්න හදනකොට කිව්වලු සීතලයි කියලා. කෑ ගහලා දුවන්න හදනකොටම නැති වුණාලු. හැමෝම ඇවිත් බැලුවලු. මුකුත් නැහැලු. පස්සේ එයාලා අපිට මලගෙදර කටයුතු කරන්න දරුවා අරගෙන ගියාලු. අරගෙන ආපු විදිහටම ආයෝතාගෙන එයාලගේ ගම්පලාත වෙච්ච ගම්පොළට. මේ වගේ සිද්ධි තවත් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලගේ කතාවක් තියෙනවා නම් පහළ comment section එකේ comment කරගෙන යන්න.